දරුණු සීතල උදෑසනක ලින්ෆෙන් හිම කබායත් ඇඳගෙන නගරයට පිටත් වුණා. ලින්ෆෙන් ඇවිදගෙන යන විට ඔහුට හිමතට්ටුව යට තිබිලා අමුතු දෙයක් දැක ගන්න ලැබුණා. ඔහු ටිකක් ලං වෙලා ඒ මොකක්ද කියලා බැලුවා. ඔහුට දැක ගන්න ලැබුණේ සීතලට ගල් වෙච්ච කුඩා සර්පයෙක්ව. සර්පයා සීතලෙන් මරණයට ආසන්නව නිසලව වැතිරී සිටින ආකාරය ඔහු දුටුවා. සර්පයාව දුටු ලින්ෆෙන්ට ලොකු දුකක් දැනුණු අතර ඔහු සර්පයාව තමන්ගේ අතට ගත්තා. ඔහු සර්පයා තම කබාය තුල තබාගෙන සර්පයාව උණුසුම් කිරීමට තීරණය කළා. ලින්ෆෙන්ගේ සිරුරේ උණුසුම නිසා සර්පයාට ටිකෙන් ටික පණ එන්න පටන් ගත්තා. ඔහු ඇවිදගෙන යන විට සර්පයා වඩා ශක්තිමත්ව චලනය වන බව ඔහුට දැනුණා. සිරුරට ක්‍රමයෙන් පණ එන විට සර්පයාගේ දැස් විවර වුණා. කබායේ උණුසුම නිසා සර්පයාට නැවත පූර්ණ සිහිය ලැබුණා. සම්පූර්ණ සිහිය ලැබුණු සර්පයා ඉක්මනින් කබායෙන් ඉවතට පැනගත්තා. සර්පයා ලින්ෆෙන් වෙත දරුණු බැල්මක් හෙළූ අතර ඔහු එයින් කම්පනයට පත් වුණා. තමා විසින් බේරාගත් සත්වයා තමාට හානි කිරීමට අදහස් කරන බව වටහාගත් ලින්ෆෙන් පසුපසට ගියා. නමුත් සර්පයා ඔහු වෙතට පැන ඔහුගේ අතට දෂ්ට කළා. දරුණු ලෙස තුවාල ලැබූ ලින්ෆෙන් සිහිය නැතිව එතනම බිම ඇඳගෙන වැටුණා. සර්පයා තප්පර කිහිපයක් ඔහු දෙස බලාගෙන ඉඳලා එතනින් පිටත් වෙලා ගියා. නමුත් ලින්ෆෙන්ට නම් නැවත සිහිය ආවේ නැහැ. සර්පයාගේ මාරක ස්වභාවය වෙනස් කිරීමට ලින්ෆෙන්ගේ කරුණාවට නොහැකි වුණා. ඇතැම් අයගේ නපුරු හෝ කෘතවේදී නොවන ස්වභාවය වෙනස් කිරීම අපහසු බව මෙහි ආදර්ශයයි.